ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය අපි බලන්න ඕනේ කොහොමද? අනේ මහජන ආරක්ෂක ඇමති සාජන් නල්ලතම්බි සමාවෙන්න ආනන්ද විජේපාලට අනුව එයා මිදිගම ලසා විදියට බලන්න කියලානේ කියන්නේ. හරි අපි මිදිගම ලසාගේ ඝාතනයක් විදියට අපි මේක බලමුකෝ. අවිගත්තෝ අවියම නැසති. දිට්ඨ ධම්ම වේදිනේ කර්මය තමයි බලපාලා තියෙන්නේ. උන්ව මේ බන්ධනාගාරය ඇතුලේ පුරව රටට පාඩු වෙනවට වඩා ওই විදියට මැරිලා යන එකම තමයි හොඳ. අනුරගේ ආණ්ඩුවට ජය වේවා. අනේ ආනන්ද විජේපාල ඔයා ඔහොමනම් හිතාගෙන ඉන්නේ ඔහොම මතයක් නම් සමාජගත කරන්න හිතන්නේ ඒක මොන්න තරන්නම් රටට අවාසිද කියලා මම යන්නේ මාකඳුරගේ මදුෂ්ගේ ඝාතනයත් එක්ක කතා කරන්න. මාකඳුරේ මදුෂ්ගේ ඝාතනයත් එක්ක ඔය වගේම සමාජය තුල කතිකාවතක් හදන්න තමයි එතකොට ආණ්ඩු කරපු ඇත්ත උත්සාහ කරේ. හැබැයි ඒකත් එක්ක පාතාල කෙරුමොත් එක්ක හාදකම් පවත්වපු දේශපාලකයෝ 80 දෙනාගේ නම් ලිස්ට් එක මාකඳුරේ මදුෂ් කියන්නම් කියපු 80 දෙනාගේ නම් ලිස්ට් එක අපිට ආවද? නෑ අපිට ආවේ නෑ. එහෙනම් මාකඳුරේ මදුෂ්ගේ ඝාතනය රටට අවාසී වගේම මේ මිදිගම ලසාගේ ඝාතනයත් අපේ රටට අවාසී බව ඔය සාජන් නල්ලතම්බි තේරුම් ගත්තා නම් බොහොම හොඳයි. ඒක නිසා ඔය වගේ පාර්ලිමේන්තුවේ ගොම්පාන් දෙපා කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා ඒ මිදිගම ලසාගේ ඝාතනයේ විදියට මේ ප්‍රශ්නේ බලනවා නම්. දැන් අපි බලමු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ඝාතනයේ විදියට මේ ප්‍රශ්නේ. හිතන්නකෝ වැලිගම ප්‍රාදේශීය සභාව ඇතුළට ඇවිල්ලා සභාපති කියන ඒ තනතුරේ ඉන්න මිනිස්සයාට මේ විදියට වෙඩි තියලා යන්න තරම් ඒ මිනිමරුවෝ බය නෑ කියන කාරණාව පැහැදිලි නේද? හිතන්නකෝ අනුරගේ ආණ්ඩුවට එච්චර අපරාධකාරයෝ බය නෑ කියලා කියන්නේ ඒක මේ රටට බරපතල ප්‍රශ්නයක් නෙවෙයිද? ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව වැලිගම කියලා කියන්නේ මේ සංචාරක පුරවරයක්. අපේ රටේ දෛනිකව මේ විදිහට මිනි මැරුම් සිද්ධ වෙන එක ඔය වගේ අපරාධ සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක් වගේ පෙනුනට සමහර රටවල් වලට වෙඩි උණ්ඩයක් ඇහෙනවා කියන එකත් අතිශය අසාමාන්‍ය කාරණාවක්, අතිශය සංවේදී කාරණාවක්. එතකොට ඔය වගේ ඝාතනයන් සංචාරක පුරවරයන් වල සිදුවීමම එහි මහජන නියෝජිතයෙක්ට සිදුවීමම සංචාරක කර්මාන්තයෙන් උස්සල නග්ගල පනගහන ආර්ථිකයක් හදන්න සූදානම් වෙන අපේ රටකට ලොකු තර්ජනයක් බව මහජන ආරක්ෂක ඇමති දන්නේ කියන්නෙම ඒකත් බරපතල ප්‍රශ්නයක්. ඊට පස්සේ තුන්වෙනි කාරණාව අනේ නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය කියලා කතාවක් අහලා නැද්ද? එතකොට මේ නඩු හයක් තියෙනවානේ මෙයා පාතාල කෙරුමෙක්නේ අත්තිටු සිරදනුවමක් තියෙනවානේ අම්මෝ මේක මේ මිදිගම ලසාගේ ඝාතනය මේ රටට හොඳයි වගේ කතාවක් නෙමෙයි මහජන ආරක්ෂක ඇමති සාජන් නල්ලතම්බි සමාවෙන්න ආනන්ද විජේපාල කියන්න සූදානම් වෙන්නේ. එහෙනම් ඉතින් මහින්ද ජයසිංහ කියන්නේ පට්ට අපරාධකාරී. වසන්ත සමරසිංහ කියන ඇමතිත් පට්ට අපරාධකාරී. ඇයි යාලට නඩු තියෙනවනේ. ඒක නිසා ඔය වගේ ගොම්පාණ්ඩ හදන්න එපා. ඒකත් එක්ක නෝන්ඩි වෙන්නේ ඔය මහජන ආරක්ෂක ඇමති කියන තනතුර. එතකොට තමයි මහජන ආරක්ෂක ඇමති කවුද කියලා අහපුවාම මිනිස්සුන්ට එකපාරම සාජන් නල්ලතම්බි මෙවිලා පේන්නේ. මේකයි මහත්යෝ කාරණාව. 103ක ජනවරමක් තියාගෙන 150න් එහා ජනවරමකට ඔයාලා ගියේ මිනිස්සුන්ගේ පරිවර්තනයන් තුලින්. එතකොට මිනිස්සු වෙනස් උනේ දේශපාලන ක්‍රමය ඔයාලා වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔයාලත් එහෙම කරන්නේ නැතුව කලින් ආණ්ඩුවල කෙරුම කියපු කතාව නම් දැමුත් කියන්න සූදානම් වෙන්නේ මේ ඝාතනයන් වලදී මිනිස්සුන්ට ආයෙත් දෙපාරක් හිතන්න සිද්ධ වෙන කාලය වැඩි ඈතක නොවන බව මතක තියාගන්න. ඊට පස්සේ අපිට තව දෙයක් මෙවිලා පේනවා. මේ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් කියපු කාරණා මොකද්ද? මේ ආණ්ඩුව රැකගන්න අපි මේ හොඳින් හෝ නරකින් කටයුතු කරන ලක්ෂයක් හරි මරලා මේ වැඩ කටයුතු අපි කරනවා කියලා කියනවා. එතකොට අපිට හිතන කාරණාව තමයි මේ විදිහට සිද්ධ වෙන ඝාතන සාධාරණීකරණය කිරීමත් එක්ක රංජන් ජයලාල්ගේ බිලි පූජාවට තව ඕනේ 99999යි නේද කියලා. පක්ෂපාත කණ්ණාඩි වලින් බලන්නේ නැතුව නීතියේ නාමයෙන් යුක්තියේ නාමයෙන් මේ කාරණාව දිහා බැලුවොත් ආනන්ද විජේපාල ඔයාගේ මූණ වෙනුවට සාජන් නල්ලතම්බි මැවිලා පේන එක දැන් අපිට වළක්වන්න බෑ. ඒක වෙනස් කරන්න ඔයාලා කොයි විදියට කටයුතු කරනවද කියලා අපි බලන් ඉන්නවා. ජය වේවා.